හරි ඒකෝට ළමයි. අපි මේ අලුත් YouTube channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ O level කරන ඕගොල්ලෝ ගොඩාක් කට්ටිය කියන දෙයක් තමයි මේ විද්‍යාව තියෙන සමහර කොටස් පාඩම් කරගන්න අමාරුයි කියන එක. විශේෂයෙන්ම ජීව විද්‍යාව කියලා කොළපාටින් තියෙන පාඩම් සෙට් එකක් තියෙනවානේ. ඕකේ තියෙන කොටස් ගොඩාක් කට්ටිය කියනවා පාඩම් කරගන්න හරි අමාරුයි කියලා. එතකොට අපි මේ YouTube channel එකෙන් හිතුවා O level කරන ඕගොල්ලෝ පාඩම් කරන්න එපා වෙලා නම් තියෙන්නේ පාඩම් කරන එක අතහැරලා නම් තියෙන්නේ. ලේසියෙන් පාඩම් කරගන්න ක්‍රම මොනවද? ඉක්මනින් ওই O level විද්‍යාව පොතේ තියෙන දේවල් මතක තියාගන්න හදාගන්න පුළුවන් කෙටි ක්‍රම මොනවද කියලා අපේ YouTube channel එකේ වීඩියෝස් කිහිපයකින් කියලා දෙන්න. ඉතින් එතකොට අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න කියලා හිතුවේ ඔයගොල්ලෝගේ 11 ශ්‍රේණියේ තියෙන ජීවි පටක කියලා පාඩම. මේ ජීවි පටක කියන පාඩමේ ශාක පටක ගැන අපි සත්ත්ව පටක ගැන කතා කරනවානේ. එතකොට සත්ත්ව පටක ගත්තාම සත්ත්ව පටක ගත්තාම මේ කතා කරන වර්ග හතරක්. විච්ඡේද පටකේ කතා කරනවා, සම්බන්ධක පටක කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා පේශී පටකේ, ස්නායු පටකේ. ඔන්න ඕකෙන් පේශී පටකේ කියන එකේ තියෙන පොයින්ට් ටික ඔයගොල්ලෝ පාස් පේපර්ස් එකම කරලා තියෙනවා නම් ඒකලදී පේශී පටකේ MCQ අහලා තියෙනවා, ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අහලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ ප්‍රශ්නයකදී අහන පොයින්ට් ටික ලේසියෙන්ම මතක තියාගන්න. පොඩි තනි කොටයක ගහගන්න වගුවකින් සහ රූප සටහන් කිහිපයක් පාවිච්චි කරලා සහ තාම අමුතුම කෙටි ක්‍රම ටිකක් කියලා දෙනවා බෝඩ් එකේ බලනවා ඔයගොල්ලෝ පේන්නේ මේ අමුතු වචන ටිකක් ලියලා තියෙනවා අමාරු ගම මූණ තුනයි කකුල් දෙකයි ඔය වගේ අමුතු වචන ටිකක් ලියලා තියෙනවා බෝඩ් එකේ ඔන්න ඔය දේවල් ටිකත් එක්ක කොහොමද ලේසියෙන් පේශී පටක ඇතුළේ තියෙන පොයින්ට් ටික ලේසියෙන් මතක තියාගන්න කියලා අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. එතකොට වීඩියෝ එක මුලින්ම බලනවා නම් පොඩි කොළ කෑල්ලක් අරගෙන මාත් එක්ක මේ වගුව හදාගන්න වීඩියෝ එක අවසානයේ විද්‍යාව පේශී පටකේ පාඩම් කරලා ඉවර වෙනවා සම්පූර්ණ. නිකන් අහගෙන ඉන්න තියරි පාඩමක් නෙමෙයි මේක. සම්පූර්ණයෙන්ම ඔයා මාත් එක්ක මේ වීඩියෝ එක අවසානයේදී මේක පාඩම් කරලා ඉවර වෙනවා පේශී පටකේ සම්පූර්ණයෙන්ම. හරිද? එතකොට පේශී පටකය ගත්තහම අපි කතා කරගෙන යමු මුලින්ම පේශී පටකය ගත්තහම පේශී පටකය කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ අපේ අතපය මෙහෙම චලනය කරන. දැන් උදාහරණයක් විදිහට මගේ අත මේ තියෙන්නේ. මගේ අතේ මේ තියෙන කොටස මට ඕන කන අල්ලන්න මේ විදිහට අත මේ විදිහට චලනය කරා. එතකොට මෙතන තියෙන අත මෙතෙන්ට අරන් ඉන්න මට උදව් කරන්නේ මෙන්න මෙතන. හැමට යටින් තියෙනවා පේශී කියන කොටස. මේ පේශී නිසා තමයි අපිට පුළුවන් අපේ ඇඟේ කොටස් එක එක පැතිවලට චලනය කරන්න. දැන් ශාකයක් ගත්තොත් ශාකයකට එහා මෙහා ඇවිදින චලන දක්වන ලොකුවට බෑනේ. ශාකයක් වගේ නොබී අපිට එහෙට මෙහෙට ඇවිදලා චලන දක්වලා අතපය බලවන්න පුළුවන්කම හම්බෙලා තියෙන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන පේශී පටකය නිසා. එතකොට මේ පේශී පටක ගත්තාම ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. සිනිඳු පේශී තියෙනවා, කංකාල පේශී තියෙනවා, හෘද පේශී කියලා තියෙනවා. හරිද? ඔන්න ඔය පේශී පටක වල ලක්ෂණ ටික තමයි අපිට මතක තියාගන්න තියෙන්නේ. මේකෙදි ප්‍රධාන වේ තමයි ඔයගොල්ලෝ රූප සටහන් තුනක් අඳින්න මතක තියෙන්න ඕන. මේ රූප සටහන් ටික දෙතුන් පාරක් කොලේ ගඳලා ප්‍රැක්ටිස් කරත් කමක් නැහැ. මොකද රූපය අඳ ගන්න පුළුවන් කියන්නේ රූපෙන් ලක්ෂණ ගොඩක් අපිට මතක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ රූප සටහන ගොඩක් වැදගත්. දැන් සිනිඳු පේශී පටකය ගැන නම් ඔයගොල්ලෝගේ එක්සෑම් එකේදී ප්‍රශ්න අහලා තියෙන්නේ. ඔයාලට කරුණු ටික හරියට මතක නැත්නම් ටක් ගාලා කටුකොලයක් අරගෙන සිනිඳු පේශී පටකය දාලා මෙන්න මේ රූප සටහන වැදගත්. සිනිඳු පේශී පටකය කියවම ඔයාලට මතක් කරනවා මෙන්න මේ වගේ රූපයක්. මෙන්න මේ වගේ රූපයක් මතක් වුණා නම් සිනිඳු පේශී පටකයේ ලක්ෂණ ගොඩක් ඔයාලට මතක් වෙනවා. හරි මේ රූප සටහනේ කොහොමද ලක්ෂණ ටික මතක තියාගන්නේ? රූප සටහන ඔලුවට આવත් වැඩේ උඩ එක්සෑම් එක වෙලා ගන්න. සිනිඳු පේශී පටකය කිව්වහම දැන් පේශී පටකයක් කියන්නේ මොකද්ද? සෛල ගොඩක එකතුවක් මේක ඔයගොල්ලෝ දන්නවනේ. පටකයක් කියන්නේ සෛල ගොඩක එකතුවක්. එතකොට ඒ වගේම සිනිඳු පේශී පටකය නම් හැදලා තියෙන්නේ සිනිඳු පේශී සෛල වල එකතුයි. මේ තියෙන සිනිඳු පේශී සෛල දෙකක් තමයි මම ඇන්දේ. මේක සෛලයක් මේක සෛල. එතකොට මේ සෛල වල තියෙන ලක්ෂණ අපිට දීලා තියෙනවා පාඩම් කරගන්න කියලා. ලක්ෂණ ටික මම මේ වගුවකට දාලා ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන් වෙන ඔයගොල්ලන්ට හදලා තියෙනවා. අපි ටික ටික බලාගෙන යන වීඩියෝ එක අවසානයේදී ඔයාලට තේරෙන්නේ මේ ක්‍රමය කොච්චර ලේසිද කියලා. එතකොට සිනිඳු පේශී පටකය ගත්තොත් එහෙම මම මේ යටින්ම ලියලා තියෙන පටන් ගන්නම්කෝ. ස්ට්‍රක්චර් ප්‍රශ්න වලින්ම නිතරම අහන දෙයක් තමයි මේ එක එක පේශී පටකය අපිට දකින්න ලැබෙන ස්ථාන මොනවද කියලා. අහන සිනිඳු පේශී පටකය කොහෙද දකින්න ලැබෙන්නේ? කංකාල පේශී පටකය කොහෙද දකින්න ලැබෙන්නේ? ඊට පස්සේ හෘද පේශී පටකය කොහෙද දකින්න ලැබෙන්නේ කියලා. එතකොට ලක්ෂණ ටික මතක තිබ්බත් ගොඩක් ළමයින්ට මේ පේශී පටක හම්බෙන්නේ කොහෙද කියන එක අමතක වෙනවා එක්සෑම් එක වෙලාවෙදී. ඒක නිසා හරියට MCQ සහ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. සිනිඳු පේශී පටකය ඔයගොල්ලන්ට හම්බෙන ස්ථාන ටික ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මෙන්න මේ වචන. අමාරු ගම. කොහොමද මේකෙන් මතක තියාගන්නේ? සිනිඳු පේශී පටකය තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ දෙහි ඇතුලේ. ඇතුලේ තියෙන එක එක කුහරවල පටේට තමයි තියෙන්නේ. දැන් අපේ ආහාර මාර්ගය ගත්තොත් ඔයා කට ඇරලා බලන්න. කට ඇරියට පස්සේ සම්පූර්ණ බටයක් වගේ තියෙන එක ගුද මාර්ගය දක්වා සම්පූර්ණ බටයක් විතර තියෙනවා. ඒ බටේ ඇතුල් පැත්ත තියෙනවනේ. ඒ ඇතුල් පැත්තයි බිත්ති ටික. ඒ බිත්ති ටික හැදලා තියෙන්නේ අන්න ඒ වගේ කුහරවල බිත්ති හැදලා තියෙන්නේ මෙන්න මේ පේශී පටකේ. මොන පේශී පටකේද? සිනිඳු පේශී පටකේ.
එතකොට මෙන්න මේ තැන් ටික අපිට අපේ ඕලෙවල් විද්‍යාවපොතේ සියලු පේශී පටකයේ තියෙන ස්ථාන ගොඩාක් තියෙනවා ශරීරේ. හැබැයි ඕලෙවල් විද්‍යාවපොතේ දීපු විශේෂ ස්ථාන ටිකක් තියෙනවානේ. ඒ ටික ලිව්වොත් අපිට අනිවාර්යෙන් ලකුණු හම්බ වෙනවා එක්සෑම් එකේ. අන්නේ විශේෂ ස්ථාන ටික විතරක් මතක තියාගන්න පොඩි හිටි ගණනක් තමයි අමාරුකම කියන්නේ. කොහොමද දෙකෙන් මතක තියාගන්නේ? පළවෙනි එක තමයි අපිට රිසෝස් බුක් එකේ නැත්නම් අපි අච්චු පොතේ දීලා තියෙනවා ආහාර මාර්ගය. එතකොට අමාරුකම කියන්නේ පළවෙනි වචනෙන් අපිට එනවා ආහාර මාර්ගය. ආහාර මාර්ගය. ආහාර මාර්ගයේ විත්තිය හැදලා තියෙන්නේ සිනිඳු පේශී පටක. ඊළඟට රුයන්නේ මොකක්ද දෙන්නේ? රුධිර වාහිනිය අපි දන්නවා අපේ ඇඟ ඇතුළේ තියෙනවනේ එක තැනක ඉඳලා තව තැනකට රුධිරය අරගෙන යන බඩ රුධිර වාහිනිය. ඒ රුධිර වාහිනිය වල විත්තිය හැදලා තියෙන්නේ සිනිඳු පේශී පටකේ. ඊළඟට ගයන්නේ අපි දන්නවා ගෑනු වගේ තියෙනවා ගර්භාෂය කියලා එකක්. ගර්භාෂය කියලා එකක් තියෙනවානේ. ළමයා පිළිසිඳ ගත්තාම ළමයා වර්ධනය වෙන ගර්භාෂය ඇතුළේනේ. අන්නේ ගර්භාෂය විත්තිය ගත්තොත් විත්තිය හැදලා තියෙන්නේ සිනිඳු පේශී වල. ඊළඟට මයන්න තමයි හැමෝගෙම තියෙනවා මූත්‍රාශයක්. මූත්‍රාශයේ විත්තිය හැදිලා තියෙන්නේ ওই කියන සිනිඳු පේශී පටකේ. ඒතකොට ස්ථාන ටික ආහාර මාර්ගය, රුධිර වාහිනිය, ඊට පස්සේ ගර්භාෂය, මූත්‍රාශය කියන ඔක්කොම ස්ථාන ටික අපිට එකපාර මතක තියාගන්න පුළුවන් තනි වශයෙන් අමාරුකම කියලා. ආහාර මාර්ගය, රුධිර වාහිනිය, ගර්භාෂය, මූත්‍රාශය. මේ වචනේ මතක නම් ඔයාලට ටක් ගාලා ස්ථාන ටික මතක් කරගන්න පුළුවන්. සමහරවිට දැන් ඔයගොල්ලන්ට මේ වෙලාවට ටක් ගාලා මට හිතේ ඔය ස්ථාන ටික දැන් අපි O level exam එකට යද්දි ගොඩාක් දේවල් පාඩම් කරලා යන්නේ. මේ පේශී පටකේ විතරක් නෙමෙයි. එතකොට කලින් බලලා තිබ්බ එකක් වුණත් exam එකේදී ඔක එකපාරටම මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක ටක් ගාලා මේ කෙටි ක්‍රමයේ ඔළුවේ තිබ්බොත් එහෙම ටක් ගාලා ෂුවර් එකට මතක් කරගන්න පුළුවන්. සිනිඳු පේශී පටකේ තියෙන ස්ථාන දැන් ටික මතක තියාගත්තේ අමාරුකම කියලා. අමාරුකම කියන එක ආහාර මාර්ගයේ පළවෙනි අකුරු දෙකෙන් රුයන්නේ රුධිර වාහිනිය, ගයන්නේ ගර්භාෂය, මයන්නේ මූත්‍රාශය. ඔන්න ස්ථාන ටික ටක් ගාලා වගේ ඔළුවට ආවා. උත්තරේ ලිව්ව ලොකු වෙලාවක් යන්නේත් නැහැ. හරි. ඊට ලක්ෂණ ටික අපි ටක් ගාලා බලමු. ලක්ෂණ ටික ගත්තාම හැම සෛලයකටම අදාළව මතක තියාගන්න ඕන ලක්ෂණ සෙට් එක තමයි මම මේ පැත්තෙන් ලියලා තියෙන්නේ. මේ සෛලයේ හැඩය මොන වගේද? සෛලේ ශාකණය වෙලා තියෙනවා. මොකද ශාකණය වෙනවා කියන්නේ? ශාකණය වෙනවා කියන්නේ ගහක් නම් ශාකණය වෙනවා කියන්නේ අතු බෙදිලා යන එක. සෛලයක් ශාකණය වෙනවා කියන්නේ හිතන්න දැන් මේ සෛල දෙක ගත්තාම මේ සෛල දෙක එකිනෙකට සම්බන්ධ නැහැ වෙන වෙනම තියෙන්නේ. හිතන්න මේ සෛල දෙක මෙහෙම ඇති වුණා නම් සිනිඳු පේශී වටේ සෛල දැන් මේක සෛලයක් තියෙනවා. ඉතුරු සෛලය ඇති වෙන්නේ මෙතනින් මෙහෙම කෑල්ලක් ඇවිල්ලා මොනවම තමයි ඊළඟ සෛලය ඇති වෙන්නේ. මේ සෛලේ කොටසක් විදිහට තමයි ඊළඟ සෛලය. ඊළඟ සෛලයෙන් මේකෙන් කොටසක් විදිහට. ඔන්නෝම සෛලාවන. අන්න එතකොට අපි කියනවා සෛල ශාකණය වෙලා කියලා. මේක එහෙම ශාකණය වෙලා නැහැ නේ තනි සෛල විදිහට තියෙන්නේ. ඒකට අපි කියන සිනිඳු පේශී පටකේ ශාකණයක් වෙලා නැහැ. ඊළඟට නෂ්ටිය. අපි දන්නවා සෛලයක මැද අපි මේ අන්වීක්ෂයෙන් බලද්දී අපිට තිතක් වගේ පේනවා නෂ්ටියනේ. අන්වීක්ෂයෙන් සෛලයක් දිහා බලද්දී තිතක් වගේ ලොකුට පේනවා නෂ්ටිය. ඒකේ නෂ්ටිය මොන වගේද සහ හරස් විලේක. හරස් විලේක කියලා කියන්නේ මේ පේශී පටකවල විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ පේශී සෛලවල එක එක දේවල් තැම්පත් වෙච්ච නිසා මේ පේශී සෛලවල ඉරි වගේ පේනවා සමහර පේශී වර්ගවල. හැම පේශී වර්ගයකම නෑ. සමහර ඒවා තියෙන විශේෂ ලක්ෂණයක් මේ ඉරි වගේ පේනවා. ඔන්න ඔය පේන ඉරි වලට තමයි අපි කියන්නේ හරස් විලේක කියලා. එතකොට සිනිඳු පේශී වලට අදාළව ගත්තොත් මේ රූපය අපිට ටක් ගාලා ඔළුවට ආවොත් ටක් ගාලා මේ පොයින්ට් එක ඔක්කොම අපිට ලියා ගන්න පුළුවන්. සිනිඳු පේශී වල සෛලවල හැඩයට අපි කියනවා තර්ක රූපී හැඩය කියලා. තර්ක රූපී කියන්නේ ළමයි දැන් මේ වගේ හැඩයක් තිබ්බොත් ඔයගොල්ලෝ මොකද කියන්නේ? ඍජු කෝණාශ්‍රාකාර. එහෙම තිබ්බොත් වෘත්තාකාර. ඒ වගේ මොකක් හරි එකක් දෙයක් ගත්තාම දෙපැත්තේ කෙළවරල් දෙක ඇවිල්ලා මෙන්න මේ විදිහට එකතු වෙනවා නම් අපි ඒකට මේ හැඩයට කියනවා තර්ක රූපී හැඩය කියලා. එතකොට සිනිඳු පේශී වල තියෙන එක නිසා අපි කියනවා තර්ක රූපී කියන හැඩය තමයි තියෙන්නේ. හරිද? එතකොට හැඩය මතක තියාගන්න තර්ක රූපී. ශාකණය වෙලා නැහැ කියන මම පැහැදිලි කරන්නේ. ශාකණය වෙලා නැහැ. හරිනේ? ශාකණය වෙලා නැහැ. ඊට පස්සේ නෂ්ටි ගත්තාම සෛල එක සෛලයක් ගත්තාම ඒ සෛලය ඇතුළේ තියෙන නෂ්ටි කීයක්ද කියන එක තමයි බලන්නේ. දැන් සිනිඳු පේශී සෛලයක් ගත්තාම එක සෛලයකදී එක නෂ්ටිය. ඒ වගේම නෂ්ටිය පිහිටලා තියෙන කොහෙද කියන එකත් වැදගත්. සිනිඳු පේශී සෛලයක් ගත්තාම නෂ්ටිය තියෙන්නේ මේ මැද තමයි පිහිටලා තියෙන්නේ. එතකොට අපි කියනවා ඒක නෂ්ටිකයි. සෛලයේ මැදේ තමයි නෂ්ටිය පිහිටලා තියෙන්නේ. මොන තව ලක්ෂණය. ඊළඟට හරස් විලේ. හරස් විලේ කියන්නේ මේ සෛලයේ මෙන්න මේ මිරිල තිබ්බන. සිනිඳු පේශී සෛලයේ වල විතරනේ මෙන්න මේ මිරිල තිබ්බා කියන්නේ. මෙන්න මේ ඉරි වේන සාමාන්‍යයෙන් අපි අන්වීක්ෂයෙන් බැලුවම සෛලයේ දිග. එහෙම තිබ්බනම් අපි කියන හරස් විලේක දරයි කියලා. හැබැයි සිනිඳු පේශී වල එහෙම ඉරි පේන්නේ නැහැ. තනි සෛල විදිහට තමයි මෙහෙම පේන්නේ. ඒක නිසා අපි කියනවා හරස් විලේක නොදර. හරි? තර්ක රූපී ශාකණය වෙලා නැහැ. ඒක නෂ්ටිකයි. නෂ්ටි සෛලයේ මැද තියෙන හරස් විලේක නැහැ. හරි? ඔන්න සෛලයේ ලක්ෂණ ටික. ලක්ෂණ 4. හරි? ඔක තමයි සිනිඳු පේශීකට අදාළ මේ රූප සටහන ඔළුවට ආපුවම මේ හතරම ඔයාලට මතක් කරගන්න පුළුවන්.
ඊළඟ කංකාල පේශිය ගත්තොත් එහෙනම් ඔයාලට මතක් වෙනවා මෙන්න මේ වගේ රූපයක්. හරි මෙන්න මෙහෙම සිලින්ඩර දෙකක් එකලන්න තියලා හරි. මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ අර විදියට හරස් සිලි තියෙනවා. අපි කියුවේ හරස් සිලි එක කියලා. හරස් සිලි එක බලා ගන්න පුළුවන් මේ සෛලවල. ඒ වගේම තව විශේෂත්වයක් තියෙනවා මේකේ නැෂ්ටි තියෙන මෙන්න මේ කෙලවරේ. නැෂ්ටි කෙලවරට ගිහිල්ලා තියෙන හේතුව තමයි සෛලය ඇතුලේ වෙන જાතියක් පිරලා තියෙන්නේ. සෛලය ඇතුලේ පිරලා තියෙනවා මයිටොකොන්ඩ්‍රියා. සෛලය ගැන කතා කරනවා මයිටොකොන්ඩ්‍රියා කියන්නේ සෛලයක ශක්තිය නිපදවන මයිටොකොන්ඩ්‍රියා. සෛලයට මොකක් හරි වැඩ කරනවා ශක්තිය හදලා දෙන මයිටොකොන්ඩ්‍රියා කියන එක. එතකොට මේක ඇතුළේ මොකද වෙලා තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පිරලා තියෙනවා සෛලය ඇතුලේ. ඒ නිසා නැෂ්ටි කෙලවරට ගිහිල්ලා තියෙන සෛලය මැදට මේ තියෙන්නේ. එතකොට රූප සටහන විදිහට හරියට ඔලුවට આવුත් එක්සෑම් එකේදී වැඩේ උඩ අපිට මතකයි. එහෙනම් කංකාල පේශී සෛලවල ලක්ෂණ ටික ගත්තොත් එහෙනම් මොකක්ද හැඩේ? සිලින්ඩර් ආකාර හැඩයක් තියෙන්නේ. ඒ වගේම දිගටි. දිගටි සිලින්ඩර් ආකාර හැඩයක් තියෙන්නේ. ශාකණය වීම නැහැ. තනි සෛල විදිහට තියෙන ශාකණය වීමක් නැහැ. නැෂ්ටි ගත්තොත් එක සෛලයක් ඇතුළේ නැෂ්ටි කිහිපයක් තියෙනවා. ඒක නිසා අපි කියනවා බහු නැෂ්ටිකයි කියලා. දැක්කනේ? එක සෛලයක් ඇතුළේ නැෂ්ටි කිහිපයක් තියෙන බහු නැෂ්ටිකයි. මේ නැෂ්ටි ටික තියෙන්නේ තැන් තැන් වල. අපි කියනවා කෙලවරේ තියෙන නිසා අපි කියනවා පර්යන්තේ. පර්යන්තේ කියන්නේ කෙලවරම දැන් වරායක පර්යන්තේ ජටිය කියන්නේ වරාය කෙලවර නැව එළියට යන පර්යන්තේ. අන්න ඒ වගේ සෛලයේ කෙලවරට අපි කියනවා පර්යන්තේ. පර්යන්තේ කියලා තියෙන හේතුව තමයි සෛලය ඇතුලේ මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකත් අපිට එකත් එක මතක තියාගන්න පුළුවන් බහු නැෂ්ටිකයි. හැබැයි නැෂ්ටි ටික කෙලවර වල පර්යන්තේ තියෙන හේතුව තමයි සෛලය ඇතුලේ මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් තියෙනවා. හරි. ඊට පස්සේ මේ හරස් සිලි තියෙනවානේ. හරස් සිලයක තියෙනවා. ඒක හැමෝම හරියට දාලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒත් එක්කම ගියොත් එහෙම අපි හෘද පේශී වලට. හෘද පේශී වල ලක්ෂණ ටිකක් අග්ගලා බලමු. හෘද පේශී වලදී ඔයගොල්ලෝ මතක් වෙන රූප සටහන තමයි මෙන්න මෙහෙම ගහක අතු යනවා වගේ. එහෙම ගිහිල්ලා එකක් එනවා. ඒකෙන්ම තව කැලලක් එනවා. ඔන්නම හැඩයක් තියෙන හෘද පේශී ගත්තා. හරි. ඔන්න එක සෛලයක්. ඔන්න තව සෛලයක්. ඔන්න තව සෛලයක්. මේ එක සෛලයක්, දෙවෙනි සෛලය, තුන්වෙනි සෛලය, හතරවෙනි සෛලය. සෛල හතරක් තියෙන්නේ. හැබැයි සෛල එකකට ටිකක් සම්බන්ධ. එක සෛලයකින් තමයි ඊළඟ සෛලය පටන් ගන්නේ. සෛල වෙන වෙනම නෙමෙයි තියෙන්නේ. අපි කියනවා මොකද්ද? ශාපනීය වීමක් තියෙනවා. හරි. නැෂ්ටි ගත්තොත් එහෙනම් එක සෛලයක තියෙන එක නැෂ්ටියක් විතරයි. නැෂ්ටි ගොඩක් නැහැ. හරි. නැෂ්ටි එකයි තියෙන එක සෛලයකට එක නැෂ්ටි ගන්න තියෙන්නේ. හරස් විලේක තියෙනවා. හරස් විලේක තියෙනවා. හරහටියේ තියෙනවා. හරහටියේ තියෙනවා. හරි. ඒකේ තුන හැඩයට අපි විශේෂ නමක් කියන්නේ නැහැ. මොකද හරි හැඩයක් නැහැ. එහෙම ශාපනය වෙලා හිට මේක කියලා තියෙන්නේ. ශාපනය වීම තියෙනවා. නැෂ්ටි ගත්තාම එකපාරට අපිට හිතනවා නැෂ්ටි ගොඩාක් කරලා දෙන නිසා බහු නැෂ්ටිකයි කියලා. ඔය ගොඩාක් ළමයි MCQ වල පටලව ගන්නවා. කංකාල පේශීත් බහු නැෂ්ටිකයි, හෘද පේශීත් බහු නැෂ්ටිකයි කියලා. හෘද පේශිය වල හොඳට මතක තියාගන්න මේ එක කොටසක් ඇතුලේ තියෙන්නේ එක නැෂ්ටියක් විතරයි. ඒ නිසා ඒක නැෂ්ටිකයි. හරි? ඊළඟට හරස් විලේක තියෙනවා. ඊට අමතරව විශේෂ දෙයක් තියෙනවා. හෘද පේශිය වල විතරක් බලා ගන්න පුළුවන් එකක් තමයි මෙන්න මේක. මොකක්ද? අන්තරස්ථාපිත මඩල. දැන් මේකේ සෛල වෙන වෙනම නෙමෙයි තියෙන්නේ. එතකොට එක සෛලයකින් තව සෛලයක් වෙන් වෙන්න තාප්පයක් තියෙනවා පොඩ්ඩක් සෛලය ගෙලවන්න. අන්න එක සෛලයකින් තව සෛලයක් වෙන් කරන මායිමට අපි කියනවා මඩලක්. අන්තරස්ථාපිත මඩලක් කියලා. ඔන්න අන්තරස්ථාපිත මඩල කියන එක හෘද පේශිය වල විතරක් හම්බ වෙන ලක්ෂණය. එතකොට හෘද පේශිය වල ලක්ෂණ ටික මොනවද? ශාකණය වීම තියෙනවා. ඒක නැෂ්ටිකයි. හරස් විලේක තියෙනවා. අන්තරස්ථාපිත මඩල අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ලක්ෂණ ටික. දැන් මේ රූප සටහන් තුන ඔයාලා හරියට ප්‍රැක්ටිස් කරලා ඇඳලා මතක තියාගත්තොත් ඔයාලට මොකද වෙන්නේ? එක්සෑම් එකේදී ලක්ෂණ ටික කටපාඩම් කරන දෙයක් නේ නිකම්ම මතක් වෙයි. මේ විදිහට වගුව පොඩ්ඩක් ගහලා එක කරක් ලියලා තිබ්බනම් හැම එකටම මෙන්න මේ ලක්ෂණ ටිකනේ. ලක්ෂණ ටික එකපාරට මතක් කරගන්න පුළුවන්. මේ රූප සටහන් ටික පාඩම් කරන දැන් චුට්ටක් ඉස්සරහා දවස් දෙකක් ගහලා තියාගන්න. එතකොට මේ රූප සටහන් ටික නිතරම මතක ඉන්නවා. දෙපාර තුන් පාරක් ඇඳලා බලන්න එක්සෑම් එකට කලින් දවසේ ඇඳලා යන්න. එතකොට මේ ලක්ෂණ ටික නිකම්ම එදාට ඔළුවට එනවා. අමාරු නැහැ මතක් කරගන්න. මේ රූප සටහන් ටික ඒක නිසා අර මම කිව්වා වගේ වීඩියෝ එක මේ වෙනකම් බලනවා නම් කොලයක් අරගෙන ඇඳලා මෙන්න මේ විදිහට වගුව හදාගන්න සෛල වල ලක්ෂණ හතර කොහොමද මතක තියාගන්නේ කියලා.
ඊට පස්සේ මම කතා කරා මේ සෛල හම්බෙන ස්ථාන මොනවද කියලා. සින්දු පේශී හම්බෙන ස්ථාන ටික මතක තියාගත්ත අමාරුගම කියලා. ආහාර මාර්ගයේ, රුධිර වාහිනී, ගර්භාෂය, මුත්‍රාශය. හරිද? කංකාල පේශී හම්බෙන ස්ථාන ටික මතක තියාගන්න මෙන්න මේ කිටි ක්‍රමයේ තියෙන්නේ. මොකද්ද? මූණු දෙකයි කකුල් දෙකයි. මොකද්ද? මූණු තුනයි කකුල් දෙකයි. ඔය අහලා තියෙන එක දෙවියෝ එකම ඉන්නවනේ. එක මූණක් නෙවෙයි මූණු කිහිපයක් තියෙනවා. අත් කිහිපයක් තියෙනවා. මේ දෙවියට මොකද තියෙන්නේ? මූණු තුනකුයි කකුල් දෙකකුයි විතරයි තියෙන්නේ. ඔන්න ඔය රූප සරහනෙන් අපිට මතක තියාගන්න පුළුවන් කංකාල පේශී වලට උදාහරණ. කංකාල පේශී හමු වෙන ස්ථාන විදියට අච්චුපතේ බලන්න ඕන නම් අච්චුපතේ ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ අපේ මුහුණේ තියෙන මේ පේශී. මේ මුහුණේ තියෙන පේශී අපි hina වෙන්නේ. hina වෙනකොට මේ පේශී එහාට මෙහාට එනවනේ. අපි ඔරවනකොට මේ පේශී තාම විදියක්. හරි? hina වෙද්දි කතා කරද්දි මේ පේශී චලනය වෙනවා. ඒ චලනය වෙන එක අපි කතා කරන්නේ hina වෙන්නේ. තව කෙනෙක්ට රවන්නේ මේ පේශී චලනය කරලා. අන්නේ මුහුණේ පේශී හැදිලා තියෙන කංකාල පේශී වල. ඊට පස්සේ තුනයි කිව්වේ මොකක්ද? මූණු තුනයි කකුල් දෙකයි. තුන කිව්වේ අපිට අච්චුපතේ දීලා තියෙන උදාහරණය ත්‍රිශීර්ෂ පේශිය සහ ද්විශීර්ෂ පේශිය කියලා පේශී දෙකක්. ත්‍රිශීර්ෂ පේශිය කියන්නේ මෙන්න මෙහෙම අපේ අත ගත්තොත් එහෙම. මේ අපේ අත ගත්තොත් එහෙම අතේ මෙන්න මේ යට මේ අත මෙහෙම තද කරලා බලන්න ඕගොල්ලෝ. ඕගොල්ලෝගෙත් මෙහෙම අත අරගෙන මෙහෙම තද කරලා බලන්න. ඔය අර ඇඟ හදන කට්ටියක මේ ලොකුවට මසල්ස් හැදිලා තියෙනවනේ. ඒගොල්ලෝගෙම හොඳට පේනවා. හරි? මෙන්න මේ අතේ යට කොටසේ තියෙන පේශියට අපි කියනවා ත්‍රිශීර්ෂ පේශිය කියලා. ත්‍රිශීර්ෂ කියන්නේ ඒකේ කෙලවරවල් තුනක් තියෙනවා පේශී. පේශියේ කෙලවරවල් තුනක් තියෙනවා ඒක ත්‍රිශීර්ෂ පේශිය. මේ උඩ කොටසේ තියෙන මේ ඇල්ලුවම හුවෙන පේශියට අපි කියනවා ද්විශීර්ෂ පේශිය කියලා. ත්‍රිශීර්ෂ පේශිය, ද්විශීර්ෂ පේශිය. ওই පේශී දෙකම කංකාල පේශී වලට උදාහරණ විදිහට ඔයගොල්ලෝගේ අච්චුපතේ දීලා තියෙනවා. අනිත් උදාහරණය තමයි අපේ කකුලේ තියෙන පේශී ටික දීලා තියෙන උදාහරණය. කකුලේ පේශී, මුහුණේ පේශී, ත්‍රිශීර්ෂ පේශිය, ද්විශීර්ෂ පේශිය තමයි අපිට අච්චුපතේ දීලා තියෙන උදාහරණ ටික. ඒකට ඒ ටික මොගුල් ස්ට්‍රක්චර් ප්‍රශ්න ලිව්වොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ලකුණු හම්බෙනවා. අනිත් ඒවාට ලකුණු හම්බෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ ටිකම හරියට ලිව්වොත් අනිවාර්යෙන්ම ලකුණු හම්බෙනවානේ. ඒ නිසා අච්චුපතේ තියෙන උදාහරණම ගොඩක් වෙලාවට ලියන්න පුළුවන් නම් හොඳයි. ඒකට ඒ උදාහරණ හතර මතක තියාගන්න තමයි මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මූණු තුනයි කකුල් දෙකයි. මූණු තුන කියන එක වලට ටක් ගාලා මතක් වෙනවා මූණේ පේශි. තුනයි කියන එකේ ත්‍රිශීර්ෂ පේශි. කකුල් කියන එකේ කකුලේ පේශි. දෙකයි කියන එකේ ද්විශීර්ෂ පේශි. මේ රූප සරහන ටක් ගාලා ඔළුවට ආවොත් කංකාල පේශි වල උදාහරණ අර එක්සෑම් එකේදී ටක් ගාලා මතක් කරගන්න පුළුවන් නේ. හරිම ලේසියි. ඊට පස්සේ හෘද පේශිය ගත්තොත් එහෙම හෘද පේශිය නමේම තියෙනවා. හෘද පේශිය අපිට හම්බෙන්නේ අපේ හાર્ට් එකේ තියෙනවානේ. හෘදේ බිත්තියේ තමයි හෘද පේශිය තියෙන වෙන කොහෙවත් හම්බෙන්නේ නැහැ. හරි? හෘදේ තමයි හෘද පේශිය හම්බෙන්නේ. ඊට පස්සේ ඕනේ වෙන තියෙන ස්ථාන ටික මතක තියාගන්න මම කෙටි ක්‍රම සෙට් එක කිව්වා. මේ විදිහට මතක තියාගත්තොත් එක්සෑම් එකේ වල අමතක වෙන්නේ ටක් ගාලා මතක් කරගන්න පුළුවන් එක එක පේශිය හම්බෙන්නේ කොහෙද කියලා. රූප සරහන් ටික වගේ තියෙනවනේ ටක් ගාලා ලක්ෂණ ටික වල මතක් කරගන්න පුළුවන්. අවසාන වශයෙන් එක එක පේශීන් කරන වැඩේ මොන වගේද කියලා බලමු. සිනිඳු පේශී ගත්තොත් එහෙම සිනිඳු පේශී තියෙන අපේ ඇඟ ඇතුලේ. එතකොට ඇඟ ඇතුලේ තියෙන නිසා ඒවා අපිට හිතලා චලනය කරවන්න බෑ. ඒවා ඉබේ තමයි චලනය වෙන්නේ. රුධිර වාහිනියේ තියෙන බිත්තිය ගත්තොත් එහෙම බිත්තියේ සමහර වෙලාවල් වලට රුධිර වාහිනිය මෙහෙම ලොකු වෙනවා. සමහර තැන්වලදී රුධිර වාහිනිය මෙහෙම ඇකිලෙනවා. ඒකට ඒවා අපි හිතලා කරන්නේ නැහැ. ඒවා ඉබේ සිද්ධ වෙන්නේ. ඉබේ සිද්ධ වෙන එකට අපි ලස්සන වචනයක් කියනවා විද්‍යාවේදී අනිච්ඡානුග ක්‍රියා කියලා. එතකොට සිනිඳු පේශී වලින් වෙන්නේ අනිච්ඡානුග ක්‍රියාවක් තමයි නිතරම සිද්ධ වෙන්නේ. එතකොට ඒවා ඒ සිනිඳු පේශී ඉක්මනින් මිඩාවටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මහන්සි වෙන්නේ නැහැ ලේසියෙන්. දිගටම වැඩ කරගෙන යනවා මහන්සි කියලා ඒවයි වැඩ නවත්තන්නේ නැහැ. බොහෝ අවස්ථාවල මහන්සි වෙන්නේ නැහැ. හරි ඉක්මනින් මිඩාවටපත් වෙන්නේ නැහැ. කංකාල පේශී ගත්තොත් එහෙම කංකාල පේශී වලින් තමයි අපි මේ කිය ඔය අපි කියපු චලන දක්වනවා සංචරණය ඒ කියන්නේ ඇවිදිනවා ඒ වගේ වැඩ කරගන්නේ අපි කංකාල පේශී පාවිච්චි කරලා. මම කිව්වා අතේ තියෙනවා කියලා මූණේ තියෙනවා කියලා කිව්වේ. අන්න ඒ වගේ එක චලන දක්වන්න පාවිච්චි වෙන කංකාල පේශී. ඒකට මේ පේශී ඔයගොල්ලෝ දන්නවා අතේම ගොඩක් ඉන්න කොයි හරි ගිහලා වැඩ කරොත් එහෙම අපිට මහන්සි දැනෙන්නේ ඒ පේශී වලට මහන්සි එක දිගට වැඩ කරගෙන යද්දි ඉක්මනට මහන්සි දැනෙනවා. මොකද ලොකු ශක්තියක් පාවිච්චි වෙනවා අපි ඒ පේශී වලින් කරන වැඩවලට. ඒක නිසා අධික ක්‍රියා වේදී ඉක්මනින් ඉඩවටපත් වෙනවා. ඒ වගේම ඒවා ක්‍රියාත්මක වෙන්නේ අපි හිතලා අපිට ඕන විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතලා ඔළුවෙන් හිතලා ගන්න යන ක්‍රියාමාර්ගයත් එක්ක තමයි මේ පේශී ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි කියන මේ පේශී ඉච්ඡානුගය. ඉච්ඡානුගය අනිච්ඡානුගය. වචන දෙක මතක තියාගන්න. මේ පේශී ඉච්ඡානුගය වගේම අධික ලෙස ක්‍රියා කරද්දී මේ පේශී ඉඩවටපත් වෙනවා. උදව් වෙන්නේ සංචරණය, කියන්නේ තැනකින් තැනකට ඇවිදගෙන යන්න සහ චලන දක්වන්න තමයි ප්‍රධාන වශයෙන් උදව් වෙන්නේ. හෘද පේශී heart එක ඔයා හිතලාද heart එක වැඩ කරන්නේ නැත්නම් ඉබේ වැඩ කරනවා. ඉබේ වැඩ කරනවනේ හිතලා වැඩ කරන්න ගියොත් එහෙනම් මෙහාට මැරිලා. අනිච්ඡානුග පේශී ඒ වගේම විශේෂම ලක්ෂණය තමයි හෘද පේශී
කවදාවත් ඉඩාවටපත් වෙන්නේ. සින්දු පේශී ගොඩාක් වැඩ කරොත් එහෙම ඉඩාවටපත් වෙනවා. හෘද පේශී එහෙම නෙමෙයි. කොයිම වෙලාවකවත් ඉඩාවටපත් වෙන්නේ නැහැ. හෘද පේශී ඉඩාවටපත් වෙලා නැවතුනොත් එහෙම ඉතින් උහාට ජීවිතයක් නැහැ. ඔයා මැරෙන්නේ. ඇයි හෘදේ වැඩ කරන්නේ? හෘදයෙන් රුධිරය පොම්ප වෙලා එළියට යන එක නවතිනවා. එතකොට අපේ ඇඟේ තැන් වලට රුධිරය නැති වුණා කියන්නේ අපි මැරෙනවා. ඒක නිසා උපතේ ඉඳලා මරණය දක්වාම කිසිම විඩාවක් නැතුව වැඩ කරන පේශිය තමයි හෘද පේශිය. එයා විඩාව එයා ටිකක් මහන්සියම රෙස්ට් එකක් කරන් යන්න කිව්වොත් එතනින් එහාට ඉවරයි. වැඩේ ඉවරයි කියලා හිතන්න. හරි? විඩාවටපත් වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි පේශී වල ක්‍රියාව. මේක අනිච්ඡානුගය, මේකත් අනිච්ඡානුගය, මේක විතරයි ඉච්ඡානුගය. මේක තමයි ඉක්මනින්ම විඩාවටපත් වෙන්නේ. මේක විඩාවටපත් වෙනවා. මේක කිසිම වෙලාවක විඩාවටපත් වෙන්නේ නැහැ උපදේශයට මරණය දක්වා. හරි? ඊට පස්සේ තව ක්‍රියාවකට මතක තියාගන්න ඕන එකක් තමයි හෘදය ගත්තොත් එහෙම මේ පේශී වල ක්‍රියාව රිද්ම් එකකට වෙන්නේ රිද්මය අනුකූලව වෙන්නේ. හෘදයක වෙලාවක සංකෝචනය වෙනවා ආයෙ මෙහෙම හිල් වෙනවා. ඒකට තමයි රුධිරය පොම්ප වෙන්නේ. හරි රිද්ම් එකකට තමයි වෙන්නේ. ඒ නිසා අපි කියනවා රිද්මය අනුකූල චලන තමයි හෘද පේශී වලින් දක්වන්නේ. ඊට අමතරව කංකාල පේශී වල තව පොයින්ට්ස් කිහිපයක් දෙලා තියෙනවා අච්චු පොතේ. ඒ තමයි කංකාල පේශී නිතරම තියෙන අපේ සැකිල්ලට සම්බන්ධ වෙලා. මේ අත ඇතුළෙන්ම තියෙන සැකිල්ලනේ. මේ අහුණාම තදට අහු වෙන ඇටකටු. ඒ ඇටකටු වල සම්බන්ධ වෙලා තමයි කෙලින්ම කංකාල පේශී තියෙන්නේ. ඒක තමයි කියන්නේ සැකිල්ලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම සැකිලි තියෙන ජීවි. දැන් අපි ගත්තොත් එහෙම ණයට සැකිල්ලක් තියෙනවනේ. ඒ වගේ සැකිලි නැති ජීවීන් ඉන්නවනේ. සහ සැකිල්ලක් තියෙන ජීවීන් ඉන්නවා. සැකිල්ලක් තියෙන ජීවීන් තමයි අපි කියන්නේ පෘෂ්ඨවංශී ජීවීන්. ওই පෘෂ්ඨවංශී ජීවීන්ගේ සැකිල්ලට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. සැකිල්ලක් නැති කට්ටියගේ කංකාල පේශී බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. පෘෂ්ඨවංශීන්ගේ සැකිල්ලට සම්බන්ධ වෙලා තමයි කංකාල පේශී තියෙන්නේ. හරි? ඔන්න ඔය ටික තමයි එන සේන්දු පේශී, කංකාල පේශී, හෘද පේශී වල ලක්ෂණ විදිහට මතක තියාගන්න. මේ කෙටි ක්‍රම ටික මතක තියාගන්න අමාරුගම මූණු තුනයි කකුල් දෙකයි. ඊට පස්සේ මේ රූප සටහන් තුන මතක තියාගන්න. හොඳට ඇඳලා මතක තියාගන්න. මේ මයිටොකොන්ඩ්‍රියා, ඇස්ටි මේවා එහෙම ඇඳලා අනිවාර්යෙන් දාලා තියාගන්න. එතකොට මේ රූප සටහනේ මේ ලක්ෂණ තියෙන නිසා ඔයාලට කවදාවත් අමතක වෙන්නේ නැහැ. හරි? ඊට අමතරව පේශී පටකයේ සම්බන්ධව පොදුවේ අපිට අච්චු පොතේ දාපු පොයින්ට් කිහිපයක් දීලා තියෙනවා. පේශී පටකය අපිච්ඡද පටකයකින් වෙනස් වෙන ලක්ෂණයක් අහන්න වගේ එකක් අපිට ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේදී අහන්න පුළුවන්. අපිච්ඡද පටකය ඔයගොල්ලෝ බලලා දෙනවා නම් දන්නවා අපිච්ඡද පටකයට කෙලින්ම රුධිර සැපයුමක් හම්බෙන්නේ නැහැ. හැබැයි පේශී පටකය එහෙම නෙමෙයි. පේශී පටකය හොඳින් වැඩ කරන්න ඕන පටකයක්. ඒකට ඒ නිසා හොඳ රුධිර සැපයුමක් තියෙනවා. ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න. ඒක අච්චුවතේ මුලින්ම දීලා තියෙනවා පේශී පටකය යටතේ. පේශී පටකයේ ක්‍රියාවට හොඳට ඔක්සිජන් පෝෂක ගුණ නිසා පේශී පටකයට හොඳ රුධිර සැපයුමක් තියෙනවා. ඒ වගේම පේශී පටකයේ හැදෙලා තියෙන මේ සෛල වලට අපි කියනවා පේශී තන්තු කියලා. පේශී එක සෛලයකට අපි කියනවා පේශී තන්තුව කියලා වචනයක් පාවිච්චි කරනවා. ওই ටිකත් රිසෝස් බුකේ අමතර කරුණු විදිහට දීලා තිනවා. ඔය මතක තියාගන්න. ප්‍රධාන වැදගත්ම දේවල් ටික තමයි මුලින්ම කිව්වේ මෙන්න මේ බහුවේ තියෙන කරුණු ටික. ඕවා තමයි MCQ වලට අහන්නේ. ඕවා තමයි බහුවර්ණ ප්‍රශ්න කියන්නේ MCQ වලට අහන්නේ. ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න අහන්නේ. එසේ ප්‍රශ්න වලට අහන්නේ. මෙන්න මේ කැන් ගැන අහලා තියෙනවා පාස් පේපර්ස් බලන්න. මේ මෑත කාල ප්‍රශ්න වලත් අහලා තියෙනවා. කංකාල පේශී හම්බෙන ස්ථාන මොනවද? සින්දු පේශී හම්බෙන ස්ථාන මොනවද? ස්ථාන දෙකකට උදාහරණ දෙන්න. එහෙම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. So මේ වගේ ක්‍රම වලින් පාඩම් කරොත් ඔයාලට ලේසියෙන් මේ ටික මතක තියාගන්න පුළුවන්. දැන් මේ ටික තියාගන්නවට යන්නේ මොකද්ද? තනි A4 කොලයක එක පැත්තක් නේ යන්නේ. A4 කොලයක එක පැත්තක මේ ඔයාලට ඕන කරුණු ටික ඔක්කොම දෙන්න. සමහර වෙලාවට ඔයා මෙච්චර කරලා හදාගත්ත නෝට් ටික පිටු ගානක් ඇති පේශී ගැන. කංකාල පේශී ගැන පිටුවයි, සින්දු පේශී ගැන පිටුවයි, හෘද පේශී ගැන පිටුවයි එහෙම ඇත්ත. එතකොට ඔයගොල්ලෝ පාඩම් කරන්න එපා. ඒගොල්ලෝ මේ වගේ තනි වගුවකට දාලා මේ ලක්ෂණ ටික එකපාර ලියාගත්තාම ලේසියෙන් අපිට ඔළුවටත් යනවා. මතක තියාගන්නත් ලේසි වෙනවා. එතකොට මේ වගේ අපේ විද්‍යාව පාඩම් වල එක පාඩම් වල තියෙනවා එක පාඩම් කරගන්න අමාරු කොටස්. ඒ වගේ තව කොටස් මොනවද ඔයගොල්ලන්ට විශේෂයෙන්ම අමාරු කොටස් කියනවා පහලින් කමෙන්ට් කරන්න. අපි ඉස්සරහට තව වීඩියෝ ගොඩකින් කතා කරමු. මේකේ කොටස් ලේසියෙන් පාඩම් කරගන්න කොහොමද කියලා.